සුබ දවසක් යාළුවනේ. ඔගොල්ලෝ හොඳින්ද? මට ගොඩ කාලෙකින් මගේ වගාවල් ගැන වීඩියෝ එකක් කරන්න බැරි වුණානේ. අද මම ඕගොල්ලන්ට කියන්නේ මගේ කෝමාරිකා වගාව ගැන. මේ තියෙන්නේ කෝමාරිකා ශාකයක් හොඳට හැදිච්ච. මේ තියෙන්නේ එකේ මල. කෝමාරිකා වලින් යාළුවනේ අපිට ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. මේ බලන්න එක පැලයක් හිටවුවාම මේ චූටි පැල ගොඩාක් දානවා. ඉතින් මම කෝමාරිකා ලොකුවට වගා කරලා තියෙනවා ටිකක් පැල ටිකක් වැඩියෙන් තියෙනවා. ගේ ඇතුලේ තියන්න තමයි මේක මේ විදිහේව හදාගත්තේ. මේවෙන් අපේ මේ කෝමාරිකා වලින් අපේ ගෙවල් ඇතුලේ තියෙන මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඔක්සිජන් සපයන්න උදව් කරනවා. ඒකට අමතරව හදිසි අපේ අතපය පිලිස්සුනොත් ඒ වගේම පිච්චිලා මොන හරි පොඩි හරි තුවාලයක් හරි වුණොත් මේ කෝමාරිකා ගෑවහම සහනයක් ලැබෙනවා, සිසිලසක් ලැබෙනවා. ඊට අමතරව මේවා හොඳට වැඩුණු පත්‍ර කපලා අරගෙන මාංශල කොටස් අපිට ඒකෙන් මේ ජූස් එකක් හදා ගන්නත් පුළුවන් යාළුවනේ. ඉතින් එහෙම ජූස් එකක් හදනකොට අනිවාර්යයෙන්ම දෙහි, ලෙමන්, දොඩම් වගේ දේවල් මම නම් එකතු කර ගන්නවා. රස්නේ අධික කාලවල වලදී අපේ ශරීරය ඇතුළතින් සීතල කරන්න මේ ගොඩක් වටිනවා. ඒ කියන්නේ ගොඩාක් රස්නේ කාලෙට දාඩිය දානවා, වෙහෙසයි, ඒ වගේ දේවල් වෙහෙස නිවා ගන්න. ඒ වගේම ශරීරය ඇතුලේ අපිට තියෙන රෝගවලට ගොඩාක් මේ කෝමාරිකා ඒ ඇතුලෙන් ඒ කියන්නේ ගෑස්ට්‍රික් රෝගය, බඩේ තුවාල, අර්සස් ඒ වගේ රෝගවලට මේ කෝමාරිකා ශාකයක් ගෙදර තියෙනවා නම් අපිට මේ පානයක් හැටියට ගන්න පුළුවන්. ඊට අමතරව මේක කපලා නිකන් ඇල් වතුරට දාලා වුණත් බොන්නත් පුළුවන්. ඊටත් අමතරව යාළුවනේ මේවා අපේ හැමේ තියෙන මූණේ තියෙන ලප කැලල් මකා ගන්න. ඒ වගේම මූණ ඩ්‍රයි වෙලා නම් ඒකට ඒ වගේ දේවල් වලටත් මේ කෝමාරිකා පත්‍ර අපි පාවිච්චියට ගන්නවා. මේ රටවල් වල අය කෝමාරිකා පත්‍ර ගොඩක් වෙලාවට මේ ජූස් එකක් හැටියට තමයි පානය කරන්නේ. ඒ වගේම මේ කෝමාරිකා වලින් මේ ඒ කියන්නේ එක නිෂ්පාදන තියෙනවා. ඒ කියන්නේ තියෙනවා ක්‍රීම් වර්ග තියෙනවා, ෆේස් වොෂ් වර්ග තියෙනවා මෙහි. ඊට අමතරව එක බීම වර්ග තියෙනවා. එහෙම තියෙනවා මෙහෙ ගොඩාක් මේ රූපලාවන්‍ය දේවල් වලට මේ කෝමාරිකා ශාකය යොදා ගන්නවා මේ රටවල් වලත්. මේ රටවල් වලට නම් ගොඩාක් මේ ශාකය නිතර දකින්න පුළුවන් ශාකයක්. මේකෙත් වර්ග ගොඩක් තියෙනවා. මේ ඉතින් මම ඔයාලට මගේ අනිත් කෝමාරිකා ශාක ටිකයි මගේ කෝමාරිකා ශාකවල මල් හැදිලා තියෙන විදිහයි පෙන්වන්න. ඉතින් ඕගොල්ලොත් කෝමාරිකා ශාකයක් ගෙදර වවා ගන්න. අපිට අවශ්‍ය මොහොතේදී බඩේ දැවිල්ල, ගෑස්ට්‍රික් තත්වයක්, පිලිස්සීමක් වගේ දේවල් ඇති වුණ වෙලාවට ගොඩාක්ම ප්‍රයෝජනවත්. ඒ වගේම අපේ මූණ ලස්සන කරගන්න ක්‍රීම් අරෝමේවා ගන්න මුදල් නැත්නම් අපිට කෝමාරිකා කෑල්ලක් මූණේ ගා ගන්නත් පුළුවන්. ඒ වුණාට මේ කෝමාරිකා කෑල්ල කැපුවාම මෙහෙම කහපාට කිරි වගේක් එනවා. ඒ කිරි ටික යන්න ඇරලා තමයි යාළුවනේ අපි බීම එකක් හදන්න ඕන. ඒ අර කහපාට කොටස කහපාට දියරයක් එන්නේ ඒක විසයි. ඒක පාවිච්චියට ගන්න එපා. හැම වෙලේම කෝමාරිකා මැදේ හොඳට සෝදලා බීම හදනකොට ගන්න. ඒ වගේම මේ කෝමාරිකා මල් මේ ලපටි ගාලේ මේ රටේ ඉන්න අය නම් අපේ ලංකාවේ අය කොහිල දළු වෙනකොට උයලා කනවා මේ ලපටි මල. මේවා ගොඩක් ඉතින් හැදෙනවා. ඉන්න මම ඔයාලට මල් ඇරිච්ච, මල් පිපිච්ච ඒවා පෙන්නන්නම් දැන් ඈ. මේ තියෙන්නේ මගේ වත්තේ තියෙන කෝමාරිකා ශාක ටික. මේවයේ ලස්සනට මල් පිපිලා මේ සතෙකුත් ඉන්නවා. මේ තියෙන්නේ කෝමාරිකා මල. මේවා මේ හොඳට වතුර වහින කාලවල වලට යාළුවනේ සීත කාලෙට හොඳට හැදෙනවා. මේ කෝමාරිකා ගහට හොඳ මේ පායන කාලෙට උනත් ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. මේවා මැරිලා යන්නේ නැහැ. මේ තියෙන්නේ මම නිකන් හිටවපු කෝමාරිකා පැලයක් තමයි මෙච්චර ලොකු පඳුරක් වෙලා දැන් මෙච්චරට මල් තියෙන්නේ. මෙන්න මේ වගේ චූටි ලපටි ඒවා අපි කඩලා අරගෙන යාළුවනේ පොඩි අර කොහෙල දළු වගේ කපලා යන්තම් උණු වතුරට දාලා චුට්ටක් අර කහපාට ගතිය ගියාට පස්සේ අපි නම් මෙහෙ ඉතින් කොහෙල දළු නැති නිසා උයලා කණ්ඩ ගන්නවා. මේ රසවත්
මේ ටිකක් සෙවල ගතියක් වගේ තියෙනවා. ඒ වුණාට ඉතින් මම මගේ යාළුවෝ නම් ආහාරයට එකතු කරගන්නවා කෝමාරිකා මල්. මේ තියෙන්නේ කෝමාරිකා මල්. මේ තියෙන්නේ මගේ කෝමාරිකා වගාව. ඉතින් චූටි පැලයක් හිටව ගත්තොත් ඉක්මනින් පඳුරු දාලා එනවා. මං අර පැලේ හිටව ගත්තේ ගේ ඇතුලේ තියන්න. ඉතින් ඒකෙත් දැන් පඳුරු ගොඩක් දාලා ඒ පොච්චියත් මදි වෙන්න පඳුරු දාලා මේවා එක පැලයක් හිටව ගත්තාම අපිට ගොඩාක් ප්‍රමාණයක් කවර් කරගන්න පුළුවන්. මේවට කිසිම පෝර මේවා මුකවත් දාන්නේ නැහැ. පායන කාලෙටත් මැරෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ ඉන්නවා. මේ බලන්නකෝ මේ මල් එහෙම කොච්චර ලස්සනයිද කියලා. හරි ලස්සනට මල් පිපිලා තියෙනවා. මේවෙන් අපිට ගොඩාක් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ಜಾති මේ කෝමාරිකා කියන්නේ. ඉතින් ඕගොල්ලොත් යාළුවනේ හිටවන්න. කෝමාරිකා මල් වර්ග ගොඩක් තියෙනවා. මේකේ නම් හැදෙන්නේ මේ පාට මලක්. මීට වඩා තද පාට මල් පිපෙන එකක් තියෙනවා. කහ පාට මල් පිපෙන ඒවාත් තියෙනවා. ඉතින් මේක මගේ වීඩියෝ එක හොඳයි නම් යාළුවනේ ඔයාලා මේ තව යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මගේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ තියෙන්නේ මගේ ලස්සන කෝමාරිකා වගාව. ඕගොල්ලෝ මගේ වීඩියෝ බැලුවට ගොඩක් ස්තුතියි.